ඉතිහාසය පිළිබඳ වූ මහා දැවැන්ත පරිච්ඡේදයක හෘද සාක්ෂිය පිළිබඳ සාකච්ඡාවක්. සමේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මෙරටේ ප්‍රගතිශීලී වැඩ කරන ජනතාව වෘත්තිකයන් ගොවියන් කාන්තාවන් මේ සියලු දෙනාගේ එකතුවෙන්. සමේ අපි ඉස්සරහා දිගහැරමින් තිබෙන මේ සංවාදය මේ සාකච්ඡාව අද අපේ සමාජය බොහොම ඌමනාවෙන් බොහොම අවධානයෙන් ඉන්න සාකච්ඡාවක් විවාදයක්. හැබැයි මෙහි සාකච්ඡාවට සංවාදයට සම්බන්ධ වෙන්න ඕනේ බොහෝ පිරිස් අද මේ සභාවේ නැහැ. අද මේ සභාවේ මේ සංවාද මේ විවාදයට ලක් කරන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන වදකාගාර පිළිබඳව මේ සාකච්ඡාව වෙනකොට මට හිතුණා මේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය මොකක්ද? මේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය කොහොමද වදකාගාර බවට පත් වෙන්නේ? මේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගම ප්‍රදේශයේම නැත්තම් කැලණියට පොඩ්ඩක් එහා පැත්තෙන් බියගම ආසනයට අයිති වෙන ප්‍රදේශය තමයි බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ තියෙන්නේ. පොහොර සංස්ථාවේ වැඩ කරන්න පැමිණි වෘත්තිකයන්ට එහෙම නැත්නම් ඒ නිලධාරීන්ට වැඩ කරන අයට නවතින්න හදපු අක්කර 20ක භූමියක පිහිටි නිවාස ව්‍යාපෘතියක්. ඒක වදකාගාරයක් බවට පත් වෙන්නේ. එහි වදකයා බවට පත් වෙන්නේ කවුද? ඒ වදකයා වෙන්නේ එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ മന്ത്രിයෙක් හිටිය බියගම ආසනයේ සංවිධායක වෙච්ච රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ වදකයා බවට පත්වීම විසින්ම තමයි බටලන්ද වදකාගාරයක් බවට පත්වේ. මේ බටලන්ද වදකාගාරය අපේ සමාජය ඇතුළේ බොහෝ සිදුවීම් පිළිබඳව එක් කොමිෂන් සභාවක වාර්තාවක් විතරයි. මේ කොමිෂන් සභාව වාර්තාවෙම කියනවා මෙවැනි වදකාගාර 100කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ විස්තර ඉදිරියට අනාවරණය කරගන්න ඕන. මේ කොමිෂන් සභා වාර්තාව සමාප්තියට පත් කරන කොමිසමෙන් සමාජිකේ මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවිය යුතුයි ප්‍රාර්ථනා කරනවා. මේ සභාවේ අදහස් දක්වපු සමහර മന്ത്രിවරු අදහස් දැක්ුවේ මේ කොමිෂන් සභා වාර්තාව ගැනවත් මේ වාර්තාවේ අභ්‍යන්තරය ගැනවත් නෙමේ සමහරව. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න කියන්න ගත්තේ. තමන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න කියන්න ගන්නකොට තමන්ට තමන්ගේ ප්‍රශ්නේ කියාගන්න බැරි වෙච්ච අද ජීවත් විය යුතු බොහෝ සහෝදර සහෝදරයන් විශාල ප්‍රමාණයක් මේ වදකාගාරවලදී වදකයා ඇතුළු කණ්ඩායම විසින් ඝාතනය කරන ලැබුවා. එනිසා ඔවුන්ට තමන්ගේ කතාව කියන්න බැරි වුණා. ඔවුන් මේ සමාජය ඇතුලේ මහා දැවැන්ත සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අරගල කරපු මිනිස්සු. නිසා මේ වදකාගාරය හැදෙන්න පෙර මම දැක්ක එක മന്ത്രിවරියක් කිව්වා මේ 85 89 කියලා. හැබැයි 85ක් ආවේ කොහොමද? මේ වාර්තාව තියෙන 88 89 මේ සිදුවීම සමග මතුවෙච්ච වාර්තාව. හැබැයි ඊට කලින් 83ට යන්න ඕන. 82 සංවර්ධන සභා මැතිවරණ 14කින් අපේ മന്ത്രിවරු 14ක් ජනතා විමුක්තියට ඉන්නවා. එතන මේ മന്ത്രിවරු තමන්ගේ මන්ත්‍රී දුර අහෝසි වෙන්නේ මොකක් නිසාද? මේ සිදුවීම් වල ප්‍රතිඵලයක් තුන් වරකට වඩා සභාවට යන්න බැරි වීම නිසා ඒ මන්ත්‍රීවරුන්ට තමන්ගේ මන්ත්‍රී දුර අහෝසි වෙනවා. ඒ වගේම 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට බලපාන හේතු මොනවද? ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය කතා කරන්න හදනවා. මැද ඉඳන් කතා කරන්න ඕන කියලා කිව්වට කෙරවලකටම ගිහිල්ලා ආපහු මේකේ තමන්ගේ පෞද්ගලික කැලේ කියනවා. ඒ විතරක් නෙමෙයි අපි හිතනවා මේ බටලන්ද එක්කම මේ බටලන්ද වදකාගාරය වගේම රටේ තිබිච්ච අනිත් වදකාගාර සහ ඒක වගකියුත්තන් කවුද කියලා මේ සමාජය බලන් ඉන්න හොයනක අපිට අපේ ආණ්ඩුවේ අදහස අරමුණ මේ සිදුවීම පිටිපස්සේ තියෙන මේ සිදුවීමත් එක්ක මැදිහත් වෙච්ච මේ සිදුවීම මෙවැනි ව්‍යසනයක් දක්වා ගෙනියන්න මැදිහත් වෙච්ච වගකියුත්ත කවුද කියන එක හොයන්න ඕන. ඒ නිසා අද
බොහෝ අය කතා කරේ මේ ගමේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳ. එහෙම සිදුවීම් අපිටත් බොහෝ දේවල් කියන්න තියෙනවා. මගේ ඉස්කෝලේ අපිට ඉහළ පන්තිවල ඉද්දි අපිට ඉහළ පන්තිවල ඉගෙන ගත්ත අයියයි මල්ලි දෙන්නම චන්දිමාල් කියලා අයියා කෙනෙක් හිටියේ. චන්දිමාල් සහෝදරයා යාගේ මල්ලි අම්මයි තාත්තයි මේ ඉස්කෝල ශිෂ්‍ය පාසල් ශිෂ්‍යයෝ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අපේ ඉස්කෝලේ ගරු සභාපතිතුමනි. තමුත්තේගම මධ්‍යම මහ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා එයාගේ සහෝදරයා අම්මා තාත්තා විතරක් නෙමෙයි ගෙදර හිටපු බල්ලත් එක්ක මැරුවේ මේගොල්ලෝ මේ සිදුවීම් එක. ඉතිහාසගත සිදුවීම් කියන්න ගියොත් අපිට බොහෝ දේවල් අපේ මෙතන ඉන්න අත්දැකීම් ලැබපු සහෝදරවරු කියන්න පුළුවන්. හැබැයි අද අපි මේ විමසන්නේ මොකද්ද? රටක නීතියක්. එක මන්ත්‍රීවරයෙක් මං අහගෙන කියනවා කැරැල්ලක් මඩ පවත්වන්න නීත්‍යානුකූල අයිතියක් තියනවලු. මොන නීතියෙන්ද රැකවරණය දීලා තියෙන්නේ? පුද්ගලයන් ඝාතනය කරන්න, වදකාගාර පවත්වා යන්න, වදකාගාර වලට ගෙනල්ලා අමානුෂික වද දෙන්න. නීත්‍යානුකූල ප්‍රවේශයන් වල අඩුම ගානේ මේ වාර්තාව කියවලා නැහැ ගරු සභාපතිතුමනි. මේ වාර්තාව එක කියලා තියෙනවා. පොලිසියට නීති අතර ගන්න බෑ. මේ නීති අතට අරගෙන වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා මේ වාර්තාවේ තියෙනවා. මේ වාර්තාවේ ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් ප්‍රශ්න කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. මේ වාර්තාවේ කරුණු කියන් යනකොට සමහර කොමිෂන් සභාවේ නිලධාරීන් මේ වාර්තාවේ සමහර තැන්වල කියන ගරු සභාපතිතුමනි මේ රනිල් වික්‍රමසිංහ කොහොමද මේ බටලන්දේ වදකයා වෙන්නේ? රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳව විස්තර කියද්දී 22 වෙනි පිටුවේ තියෙන කරුණක් මම උපුටා දක්වන්න කැමැතියි. මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයකින් ගාමිණී දිසානායක මහත්තයා කොහොමද මැරෙන්නේ කියලාත් ඒගොල්ලෝ හොයාගන්න ඕනේ. ගාමිණී දිසානායක මහතා විපක්ෂ නායක ලෙස තෝරාපත් කරගත් බැවින් ඉක්බිඳිව හදිසියේ සිදු වූ ගාමිණී දිසානායක මහතාගේ ඝාතනය නිසා 94 දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්කොට ගන්නා ලදී. පරීක්ෂණයට අදාළ කාලය තුළ එනම් 88 ජනවාරි සිට පළවෙනි දින සිට 90 දෙසැම්බර් මාස 31 වෙනි දින දක්වා වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු හා රැකී ආරක්ෂා අමාත්‍යවරයා 89 ජනවාරි අග දක්වා හිටියා. ලෙසද ඉන් පසුව කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. ඉතින් අපි අහන්නේ රනිල් වික්‍රමසිංහට කොහෙද පොලිසිය වගකීමක් මෙතන? එක වෙලාවක තරුණ කටයුතු ඇමති, අනිත් වෙලාවේ කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ. ඒ රනිල් වික්‍රමසිංහගේ කර්මාන්තේ තමයි මේකේ වදකාගාරය දාපු එක. ඒක තමයි රනිල් වික්‍රමසිංහගේ කර්මාන්තේ. තරුණයෝ ගෙනල්ලා ඝාතනය කරපු අර පොලිස් නිලධාරීන් එක්ක අපේ മന്ത്രിවරු, අපේ සහෝදරවරු, ඇමතිවරු මේ ගැන කරුණු බොහොමයක් කිව්වා. ඒක තමයි රනිල් වික්‍රමසිංහගේ කර්මාන්තේ බවට පත් වෙලා තිබුණේ. ඉතින් අපි අහන්නේ ඝාතකයෙක් බවට පත් වෙන නිකම්ම නෙමෙයි. තමන්ගේ ඡන්ද කොට්ටාසේ තියෙන රජයට අයිති ඒ නිවාස ව්‍යාපෘතියක් තමන්ගේ නිවාසය බවට පත් කරගෙන ඒකේ නීති විරෝධී හමුදා පොලිස් කණ්ඩ නැත්තම් මිනිමරුවන් රඳවගෙන තරුණයෝ එකතු කරලා ඝාතනය කරන්න අනදෙන නායකයා වුණ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි බටලන්දේ චූදිතයා, බටලන්දේ ඝාතකයා ලෙස රනිල්ව අපේ සමාජය විසින් නම් කරන්නේ. එනිසා මේ වාර්තාව ඇතුලේ තව බොහෝ කරුණු, මේ වාර්තාව ඇතුලේ අවධානයට ගත යුතු බොහෝ කරුණු තියෙනවා. මේ බටලන්ද බියගම ආසනේ මේ තියෙන පොහොර සංස්ථාවේ වැඩ කරන්න ආපු වෘත්තිකයන් සහ වැඩ කරන අයට නවතින්න හදපු අක්කර 20ක භූමියක පිහිටි මේ නිවාස ව්‍යාපෘතිය වදකාගාරයක් බවට පත් කරන්න, ඒ වදකාගාරයක් බවට පත් කරන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ ඝාතකයන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු නැද්ද? සමහරව අපෙන් අහනවා මේක පරණයි, මෙච්චර පරණ වෙනකන් හිටියයි 2004 බලන්න බැරි වුණේ ඇයි? විවිධ අවස්ථාවල අපිට හොයාගන්න බැරි වුණේ කියලා. හැබැයි අපි මේ කතාව අපි හැමදාම කිව්වා. අපි චූදිතයන්ගෙන් යුක්තිය ඉල්ලන මිනිස්සු නෙමෙයි ගරු සභාපතිතුමා. එනිසා ඉතිහාසය නිවැරදි කරන්න අවස්ථාවක් එන බව අපි දන්නවා. ඒ අරගලය වෙනුවෙන් තමයි මේ සහෝදරියෝ ගණනාවක් ජීවිත පරිත්‍යාග කරේ. ඒ අයගේ ජීවිතවලට සාධාරණිෂ්ඨ කරන්න දවසක් එනවා කියන කාරණේ අපි දන්නවා. ඒ නිසා මේ රටේ ජනතාව 3න් 2ක බලයක් දීලා ජනාධිපතියෙක් පත් කරලා අපිට ආණ්ඩුවක් හැදුවට පස්සේ හදිස්සිය කඩා වැටුණා.
මේක හදිස්සිය කඩා වැටුණත් මේ හදිස්සිය කඩා වැටෙන සිද්ධියට එහා ගියපු පරීක්ෂණ වලින් මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න අපි ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා උතුරේද දකුණේද සිද්ධ වෙච්ච මිනිස් ඝාතන වලට එහෙම නැත්නම් සිදු වෙච්ච සිදුවීම් වලට මුල පොරපු සිද්ධීන් තියෙනවා. යාපනයේ පුස්තකාලේ ගිනි තියපු තැන ඉඳන් තිලීපන්ලා මේ මරණාසන්න ක්‍රියාවලියකට පත් කරන්න වැඩ කරපු ක්‍රියාවලිය ඇතුලේ තිබිච්ච දේවල් පිළිබඳවත් අපි සමාජයක් ලෙස ආපහු හැරී බලන්න ඕනේ. එනිසා මේ සමාප්ති වාර්තා තබමින් මේ කොමසාරිස්වරු කියන වගේම මෙවැනි මිලේච්ඡත්වයක් නැවත සමාජය තුළ අපේක්ෂා නොකරනවා කියලා කිව්වා වගේම අපි ආණ්ඩුවක් හැටියට අපි හිතනවා අපිට බැවරලා තියෙන වගකීම තමයි ඒ ඉතිහාසය නිවැරදි කරන්න, ඒ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මේ සමාජය තුළ නැවත තහවුරු කරන්න, බිම් මඟලක්වත් නැතුව මේ සමාජයේ යහපත වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ඒ ඓතිහාසික කාර්යභාරයකට මැදිහත් වෙච්ච සහෝදර සහෝදරයන්ට සාධාරණීෂ්ඨ කරන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා. අය වෙනුවෙන් මැදිහත් වෙනවා කියන කාරණේ කියමින් අදහස් දැක්වීම අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මම නවතිනවා. බොහොම ස්තුතියි.